දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් අපි බ්ලොග් ගාලෙන් හදනවා. බ්ලොග් ගාලෙන් හදුවාම බ්ලොග් ගාල ශක්තිමත්ද? ඔව් බ්ලොග් ගාල ශක්තිමත් වෙන්න පුළුවන්. හැබැයි ඔබ යම් කිසි කාලයකදී බ්ලොග් ගාලකට දරා ගැනීමේ ශක්තියක් තියෙනවා. හැබැයි ප්‍රීෆැබ්‍රිකේටඩ් කියන්නේ ඕනම දේ කාලයකට වෘත්තු වෙනවා. දැන් ප්‍රීෆැබ්‍රිකේටඩ් කොන්ක්‍රීට් කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම ඔබ හිතන්නේ දැන් 1930 ගණන් වල හදපු ඇල වේලි තාමත් හොඳින් නිරෝධ පවතිනවා. දැන් අපි තුන් බෝක්කුවක් කානුවක් කොන්ක්‍රීට් මේකක් දැම්මොත් ඒක ගොඩක් කාලයක් පවතිනවා. ශක්තිය ගොඩාක් දරා ගැනීම හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් බ්ලොග් ගලකට වඩා ශක්තිය 130කින් වැඩි ප්‍රීෆැබ්‍රිකේටඩ් නිවාසවල. අතහිම මේක ශක්තිය. මේක හුඟක් දෙනෙක් කියනවා රස්නේ කියලා. නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. ජනෙල් දොරවල් හරියට තියෙනවා නම් බ්ලොග් ගලෙන් හැදුවත්, ගඩොලෙන් හැදුවත්, ප්‍රීෆැබ්‍රිකේටඩ් හැදුවත් එක සමානයි. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. රස්නේට කවදාකවත් බලපෑමක් එන්නේ නෑ. ස්ලැබ් එකක් දැම්මයින් පස්සේ ඔළුව උඩ රත් වෙන්නේ මොකද හේතුව වෙලා තින්නේ ඒක අවුවට නිරාවරණය වෙන නිසා. ඒක කොහොමත් ඒ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි අපි පාවිච්චි කරන්නේ මේ බිත්ති වලට. බිත්ති වලට පාවිච්චි කරන ප්‍රීෆැබ්‍රිකේටඩ් කොන්ක්‍රීට් නිසා පාවිච්චි වෙන්නේ. ඔබ හයිබ්‍රිඩ් ගයක් හැදුවත්, ප්‍රීෆැබ්‍රිකේටඩ් ගයක් හැදුවත් අතවශ්‍යම මේ වටේ බිත්ති සියල්ලම කොන්ක්‍රීට්. ඒ වගේම අපි ඉදිරියේදී RBS සංකල්පයට කොන්ක්‍රීට් නිෂ්පාදනය කරනවා. අපි ගාව තියෙන කොන්ක්‍රීට් ගත්තොත් එහෙම RBS කොන්ක්‍රීට් තියෙනවා. ඒ වගේම ග්‍රේඩ් 30 එකේ නිෂ්පාදනය කරන කොන්ක්‍රීට් තිබුණා. ඒ වගේම තියෙනවා අපි ගාව ෆයිබර් කොන්ක්‍රීට් කියලා. කොන්ක්‍රීට් වර්ග 6ක් අපි සතුව තියෙන නිසා අපේ කන්ස්ට්‍රක්ෂන් එකට ඕන කරන මොන ප්‍රමිතියද කියන එක ඔබගේ ඩිසයින් එක හා ඔබත් එක්ක සාකච්ඡා කරන එකට අපි ඒක ගැන කතා කරමු.